සුබ දවසක් හැමෝටම. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර පදනම හා පරිසරය. පළවෙනි පාඩමේ 5 වෙනි අනුමාත්‍රිකාව ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව පිළිබඳව. එතකොට ඒක ඉගෙනුම්ඵල අපිට 6ක් ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි ඉගෙනුම්ඵලය තමයි ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ලැයිස්තුගත කිරීම. එතකොට ව්‍යාපාර කෙරේ උනන්දුවක් දක්වන පාර්ශව කියන්නේ කවුද? ඉස්සරවම හඳුනාගමු. ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සහාය වන සියලුම දෙනා තමයි ව්‍යාපාර කෙරේ උනන්දුවක් දක්වන පාර්ශව. එහෙම නැත්නම් ඇල්මැති පාර්ශව කියලා හඳුන්වන්නේ. එතකොට ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව රැසක් සිටිනවා. ඒ උනන්දුවක් දක්වන පාර්ශව තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒකට අයිතිකරුවා. අයිතිකරුවා නැත්නම් හිමිකරුවා. ඒ කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධන යොදා කටයුතු ආරම්භ කරගෙන යන කට්ටියට තමයි අයිතිකරුවා කියලා කියන්නේ. ඒක කළමනාකරුවන්. කළමනාකරුවන් කියන්නේ ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කරන කට්ටියට තමයි කළමනාකරුවා කියන්නේ. ඊපස්සේ සේවකයා. සේවකයා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය කායික හා මානසික ශ්‍රමය සපයන පාර්ශවයට. හතරවන ණය හිමියෝ. ණය හිමියා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් හෝ භාණ්ඩ ණය පදනමින් ව්‍යාපාරයට සපයන කට්ටියට. පස්වෙනියට ඉන්නවා පාරිභෝගිකයා. ඒ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා භාවිතයට ගන්නා කට්ටියට කියනවා පාරිභෝගිකයන් කියලා. ඊට පස්සේ ගනුදෙනුකරුවන් කියලාත් කියනවා. ගනුදෙනුකරුවන් කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නන්ට තමයි ගනුදෙනුකරුවන් කියන්නේ. එතකොට මිලදී ගන්න කට්ටිය ගනුදෙනුකරුවෝ වෙද්දී භාවිතයට නැත්තම් පරිභෝජනයට ගන්න කට්ටියට පාරිභෝගිකයෝ කියලා කියනවා. ඊට පස්සේ ඉන්නවා සැපයුම්කරුවන්. ව්‍යාපාරයට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය, උපකරණ මෙන්ම භාණ්ඩ හා සේවා ලබා දෙන කට්ටියට කියනවා සැපයුම්කරුවන් කියලා. විභව ආයෝජකයෝ, ඒ කියන්නේ අනාගත ආයෝජන අපේක්ෂාවෙන් සිටින්නන්. ඊට පස්සේ රජය. රජය කියන්නේ රටේ පරිපාලන කටයුතු පවත්වාගෙන යමින් ව්‍යාපාරයට හිතකර පසුබිමක් නිර්මාණය කිරීමත් රටක සියලු පුරවැසියන්ගේ එකතුවෙන් ගොඩනගාගෙන ඇති පාලන ඒකකය තමයි රජය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රජාව කියන්නේ රටේ නැත්නම් ලෝකයේ සිටින ජනගහණයට වෙනත් පාර්ශව කියලා හඳුන්වලා තියෙන්නේ. ඉහත දාලා තියෙන ප්‍රධාන පාර්ශව වලට අමතරව තව ඉන්නවා තරඟකරුවෝ, උපදේශකයෝ, මාධ්‍යවේදියෝ, නීතිඥයෝ යන ආදී පිරිස් තමයි වෙනත් පාර්ශව යටතට දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඉගෙනුම්ඵලයේ තියෙනවා එක් එක් පාර්ශවයේ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු. ඊට පස්සේ තුන්වෙනි ඉගෙනුම්ඵලයේ තියෙනවා ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු විවිධ වන බව. ඒ කියන්නේ මෙතන එක් එක් පාර්ශවය ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු දීලා තියෙනවා. මේ කොටසින්ම පැහැදිලි වෙනවා එක් එක් පාර්ශවයේ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට වෙන හේතු විවිධ වන බව. එතකොට පාර්ශවය අයිතිකරුවෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු විදිහට ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැන ගැනීමට තමා යෙදවූ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදැයි දැන ගැනීමට වෙළඳපොළ කොටස දැන ගැනීමට ඊට පස්සේ කළමනාකරුවෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳව දැන ගැනීමට තීරණවල සාර්ථක අසාර්ථක බව දැන ගැනීමට ව්‍යාපාරයේ ලාභය උපරිම කිරීමට ඊට පස්සේ සේවකයෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු උසස් වීම ලබා ගැනීමට, ඉහළ වැටුපක් ලබා ගැනීමට, ප්‍රසාද දීමනා ලබා ගැනීමට, රැකියාවේ විශේෂඥයෙක් වීමට යනාදී කටයුතු වලට. ඊට පස්සේ ණය හිමියෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු සැපයූ ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමට, ණය මුදලේ සුරක්ෂිත බව දැන ගැනීමට, අප සුරකුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීමට. පාරිභෝගිකයෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතු ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගැනීමට, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට, වගකීම් නිසි පරිදි ඉටුවන්නේදැයි දැන ගැනීමට. ඊට අමතරව සැපයුම්කරුවෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතුව අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට, සපයන ලද භාණ්ඩ සඳහා මුදල් ආපසු අය කර ගැනීමට. ඊට පස්සේ විභව ආයෝජකයෝ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතුව තමන් සතු සම්පත් අනාගතයේදී ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට. ඊට පස්සේ රජයේ ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතුව බදු අය කර ගැනීමට, බදු සහන ලබා දීමට, සේවා නියුක්තිය වර්ධනය කිරීමට, ආර්ථික සංවර්ධනය පිළිබඳව මැන බැලීමට. ඊපස්සේ ප්‍රජාව ව්‍යාපාර කෙරේ උනන්දු වීමට හේතුව රැකියා අවස්ථා ලබා ගැනීමට, පරිසරය සුරැකීම පිළිබඳව සොයා බැලීමට. එතකොට මේ ඕනෑම පාර්ශවයක් ව්‍යාපාර කෙරේ උනන්දු වෙන්නේ ව්‍යාපාරය තුළින් ඒ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම විතරයි. එතකොට ව්‍යාපාරයකට එක එක පාර්ශව උනන්දු වීමට හේතුව මෙතනින් විවිධ වන බව පැහැදිලි වෙනවා. උදාහරණයක් දුන්නොත් තරංකරුවන් ව්‍යාපාරය කෙරේ උනන්දු වෙන්නේ ව්‍යාපාරයේ ශක්තීන් හා දුර්වලතා හඳුනා ගැනීමත් අනුගමනය කරන උපක්‍රම දැනගෙන ඊට ප්‍රතිචාර දක්වන්නයි. එතකොට
මේකෙදි මේ එක් ව්‍යාපාර කෙරේ උනන්දු වන පාර්ශවය පිළිබඳව කතා කරොත් දැන් අයිතිකරුවෝ ව්‍යාපාරයකට උනන්දු වෙන කාරණයට වඩා කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ණය හිමියෝ ඒ කට්ටිය ව්‍යාපාර කෙරේ උනන්දු වීමට වෙන හේතු වෙනස් වෙන බව පැහැදිලි වෙනවා. එතකොට මේ ඉගෙනුම් ඵලයෙන් කියන්නේ ඒ ටිකත්. ඊට පස්සේ යනවා හතරවෙනි ඉගෙනුම් ඵලයට ව්‍යාපාර කෙරේ උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයකට වැදගත් වන ආකාරය. එතකොට මේ පැත්තේ පාර්ශවය දීලා තියෙනවා මේ පැත්තට වැදගත් වන ආකාරය දීලා තියෙනවා. එතකොට ව්‍යාපාරයකට උනන්දු වන පාර්ශවයන්ගේ සහායක් නැතුව ක්‍රියා කරන්න බෑ. එතකොට එක් එක් පාර්ශවය ව්‍යාපාරයකට වෙන වෙනම වැදගත් වෙනවා. එතකොට අයිතිකරුවෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා ආයෝජන වැඩි කරගන්න, ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගන්න. සේවකයෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා සේවක කාර්යක්ෂමතාවය වැඩි කරගන්න, සේවකයන් ලවා කටයුතු ඉටු කරගන්න, සේවක ආකර්ෂණය තුළින් ව්‍යාපාරය සාර්ථක කරගන්න. ණය හිමියෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කරගන්න, අඛණ්ඩව අරමුදල් සම්පාදනය කරගන්න. රජයේ ව්‍යාපාරයකට වැදගත් වෙනවා බදු සහන ලබා ගන්න, යටිතල පාසුකම් ලබා ගන්න, තාක්ෂණික දැනුම ලබා ගන්න. ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා පාරිභෝගික විශ්වාසය දිනා ගන්න, භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කරගන්න, ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කරගන්න. ඒ වගේම කළමනාකරුවන් ව්‍යාපාරයකට වැදගත් වෙනවා නිවැරදි තීරණ ගන්න, විධිමත්ව කටයුතු හසුරවන්න, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. සැපයුම්කරුවෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා අවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගන්න, අඩු මිලට ගුණාත්මක දෑ ලබා ගන්න, ණය පදනමින් ලබාගත භාණ්ඩ හා සේවා ලබා ගන්න. විභවායෝජකයෝ ව්‍යාපාරයකට වැදගත් වෙනවා ඉදිරියේදී අවශ්‍ය වන ප්‍රාග්ධනය ලබා ගැනීමට. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රජාව ව්‍යාපාරයකට වැදගත් වෙනවා විවිධ තොරතුරු දැන ගැනීමට හැකියවීම, පොදු ආරක්ෂාවක් ලබා ගන්න, ශ්‍රමය සපයා ගන්න. ඊට පස්සේ යනවා පස්වෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාරයක සාර්ථකත්වයේ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අපේක්ෂා පිළිබඳව සැලකිලිමත් විය යුතු වීම. ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටු කරන තරමට ඔවුන් ව්‍යාපාරයටද සහාය වන නිසා ව්‍යාපාර නියත වශයෙන්ම සාර්ථක වේ. එතකොට මේකෙදි කියනවා ව්‍යාපාරයක් කෙරේ උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයේ සමග අඛණ්ඩව රැඳී සිටිනවා නම් ඔවුන්ගේ අපේක්ෂා ව්‍යාපාරයෙන් ඉටු වෙනවා කියලා. උදාහරණයක් දුන්නොත් ගනුදෙනුකරුවන්ට ගුණාත්මක නිෂ්පාදිත සාධාරණ මිලට පහසු මිලට අඛණ්ඩව ලබාගත හැකි නම් පමණක් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයේ සමග රැඳී සිටිනවා. එතකොට තම අපේක්ෂාවන් ව්‍යාපාරය මගින් ඉටු නොවන්නේ නම් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරය හැර දාලා යනවා. එතකොට ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් නැති වෙලා ව්‍යාපාරය අඩපණ වෙලා ව්‍යාපාර කටයුතු නවතා දාන්න සිද්ධ වෙනවා. එතකොට ව්‍යාපාරයක් අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යාමට නම් කරන්න ඕන ව්‍යාපාරය කෙරෙහි උනන්දු වන සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා මැනවින් ඉටු කරන එක. එතකොට උනන්දු වන පාර්ශව තවදුරටත් වැඩි වෙලා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙලා සාර්ථක ව්‍යාපාරයක් දියත් කරලා වෙළඳපොළ නායකත්වයේ දරලා නියත වශයෙන්ම ව්‍යාපාර සාර්ථක වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ යනවා 6 වෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව එම පාර්ශවයන්ගේ ප්‍රමුඛතාවය තීරණය කිරීම. හිමිකරුවන් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ නොවීම. ව්‍යාපාරයකට ආදායම් උපයා දෙන පාර්ශවය ගනුදෙනුකරුවන් වීම. එතකොට ව්‍යාපාරයට එකිනෙක පාර්ශවය ලබා දෙන අනුග්‍රහය අනුව ඔවුන්ගේ වැදගත්කම් තීරණය වෙනවා. එතකොට සෑම ව්‍යාපාරයක්ම එකම පාර්ශවයක් උනන්දු වන පිරිස් අතර ප්‍රමුඛ නොවේ. උදාහරණයක් දුන්නොත් කේවලස්වාමී ව්‍යාපාරයක් ගැන කතා කරොත් ඒකේ ප්‍රාග්ධනය යොදන එක, අවදානම් දරන එක, කටයුතු මෙහෙයවීම, සංවිධානය, පාලනය ඒ අනාදී සියලුම කටයුතු කරන්නේ අයිතිකරු නැත්නම් හිමිකරු විසින්. ඒ හින්දා කේවලස්වාමී ව්‍යාපාරයක ප්‍රමුඛතම පාර්ශවය වෙන්නේ අයිතිකරු. ඒ වගේම පොදු සමාගම්වල කොටස් හිමියෝ තමයි ප්‍රාග්ධනය යොදන්නේ. හැබැයි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ අධ්‍යක්ෂවරු නැත්නම් කළමනාකරුවන්. ඒ හින්දා අ කොටස් හිමියෝ ප්‍රාග්ධනය යෙදුවට කටයුතු පවත්වාගෙන යන්නේ කළමනාකරුවන් වෙන හින්දා පොදු සමාගම්වල ප්‍රමුඛතම පාර්ශවය බවට පත් වෙන්නේ අධ්‍යක්ෂවරු. ඒ කියන්නේ කළමනාකරුවෝ. හරි එතකොට පස්වෙනි අනුමාතෘකාව යටතේ අදට සාකච්ඡාව ඉවරයි. එන හැමෝටම තැන්ක් යූ.